ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේක මගේ හිතේ කාලයක ඉඳන් තිබ්බ ලොකු ආසාවක්. ස්කූල් එකෙන් ගිය ට්‍රිප් එකට පස්සේ මං අනුරාධපුරේ ගිහින් තිබ්බෙම නෑ. ඉතින් මට මේ අවුරුද්දේ පුළුවන් වුණා ඒ ආසාව ඉෂ්ට කරගන්න. අපි ගෙදරින් යද්දී පාන්දර 2 වගේ වුණා. අපි ඒ යන අතරමඟ කන්න නවත්තලා එහෙමම කෙලින්ම ගියේ අනුරාධපුරේට. අපි අනුරාධපුරයට යද්දී උදේ 8 වගේ වුණා. ඊට පස්සේ අපි මුලින්ම ගියේ ජයසිරි මහ බෝධිය වඳින්න. ඔය ඈතින් පේන්නේ ඔයාලට රුවන්වැලි මහ සෑය. ජයසිරි මහ බෝධිය වැඳලා අපි ඊළඟට ගියා ඉසුරුමුණියට. ඉසුරුමුණිය ගල මුදුනට ගියාම හරිම ලස්සන view එකක් තියෙන්නේ ළමයි. ඔයාලට ඔය ඈතින් පේන්නේ රුවන්වැලි මහ සෑය. ඔය පේන වැව තමයි තිසා වැව. ඊට පස්සේ අපි ගියා තිසා වැව පැත්තට. මට හරි ආසයි අහස තැඹිලි පාට වෙච්ච හවසක තිසා වැව උරේ ඉන්න. හැබැයි මේ පාර නම් මට ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා. මොකද අපි යද්දි දවල් 12ට වගේ. ඒ ආසාවත් ඉක්මනටම ඉෂ්ට වෙයි කියලා මං හිතනවා. දැන් අපි මේ ඉන්නේ ජේතවනාරාමේ. ඔයාලා මේ වගේ තැන් වලට යද්දී උදේම හරි හවස් වෙන්න හරි යන්න. එතකොට ඔයාලට නිවිසනසිල්ල වඳින්න පුළුවන්. නැත්තම් අවුව වෙලාවට ගියාම හරිම අමාරුයි චෛත්‍යමලු ඉන්න. ඊට පස්සේ අපි දවල්ට එහෙම කාලා කුට්ටම් පොකුණත් බලාගෙන සමාධි බුදු පිළිමේ වඳින්න ගියා.
දියබෙරළිය මලුත් අරගෙන ඊට පස්සේ අපි ගියා අබේගිරිය වඳින්න. අපි ගිය දවසේ හවස රුවන්වැලි මහා සෑය ළඟ ලොකු පූජාවක් තිබුණා. ඒ නිසා දෙවෙනි දවසේ උදේම රුවන්වැලි මහා සෑය වඳිනවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඒත් හවස රුවන්වැලි මහා සෑය ළඟ ලයිට් දාලා රන්වන් පාටින් බබලද්දී මහා සෑයට නොගිහින් යන්න මට හිත දුන්නේම නැහැ. මහා සෑය ගාවට ගියාට පස්සේ හිතට දැනෙන සැනසීම මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ ළමයි. අපේ හිතේ මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ හැමදේම මොහොතකට අමතක වෙලා මහා අමුතු සැනසීමක් මේ මහා සෑය ළඟදී දැනෙනවා. මම මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තෙම දකින්න කෙනෙක්ගේ හිත පහදවාගෙන සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වේවා කියන පරමාර්ථයෙන්. රුවන්වැලි මහා සෑය ළඟ කරපු ඒ පූජාවේ වීඩියෝ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. පින් කැමති ඔයාලා දැක බලලා අනුමෝදන් වෙන්න. මොකද අන්‍යයන් කරන පින්කම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීමත් විශාල පිනක්. අපි අද අනුරාධපුරයේ ඉන්න දෙවෙනි දවස අපි අද උදේම ගියා මහා සෑයට පූජාව තියන්න. අපි දැන් මේ යන්නේ මිහින්තලේ. මම ෆස්ට් ටයිම් තමයි මිහින්තලේ යන්නේ. මිහින්තලේ ගල උඩටම නැග්ගම මාරම ලස්සන view එකක් තියෙන්නේ ළමයි. හැබැයි වීඩියෝ කරන්න නම් ටිකක් අමාරුයි. ගල උඩට යන්න ටිකක් උලඟ සැරයි. දවල්ට කාලා එහෙම අපි ඊට පස්සේ ගියා තන්තිරි මලේ බලන්න. එතන නම් අපි ගොඩ වෙලාවක් හිටියේ නෑ. මොකද හවස් වෙනකොට එතෙන්ට අලි එනවලු. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මගේ හිතේ කාලෙක ඉඳන් තිබ්බ ලොකු ආසාවක්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.